නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත සදහවත් පින්වත්නි, අපි ජීවත් වෙන මේ වර්තමාන සමාජය තුළ දකින්න ලැබෙන කාරණාවක් තමයි බොහෝ දෙනෙක් වයසට යන්න යන්න සිහි කල්පනාව දුර්වල වෙනවා. සිහිය පිරිහෙනවා. මෙවැනි ස්වභාවයක් දකින්න තිබෙනවා. ඔබ දැකලා තියෙනවද? ගොඩාක් වයසට ගිය අය දිහා බලන්න. සිහි කල්පනාව අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවනේ. එතකොට ඒ විතරද? තරහ යන එක බලන්න. අඩු වෙනවද වැඩි වෙනවද? එන්න වැඩි වෙනවා. දැඩි බව එන්න වැඩි වෙනවා. එකට එක කරන ස්වභාවය එන්න වැඩි වෙනවා. ලෝභය එන්න වැඩි වෙනවා. මසුරුකම එන්න වැඩි වෙනවා. මාන්නය එන්න වැඩි වෙනවා. එතකොට සිහිනුවන දුර්වල වෙනවා. ලෝභය, මසුරුකම, තරහ ඇති වෙන ස්වභාවය, ඊර්ෂියාව, එකට එක කරන ස්වභාවය, දැඩි බව, මාන්නය, මෙන්න මේ වගේ අකුසල් ගොඩක් වර්ධනය වෙනවා, බලවත් වෙනවා. එතකොට බලන්න, මේ විදිහට වයසට ගිහිල්ලා සිහිනුවන දුර්වල වෙලා අකුසල් වලින් වැසුණු සිතක් ඇතිව කෙනෙක් මරණයට පත් වුණොත් එයාට මොකක් වෙයිද? සුගතියක යයිද දුගතියක යයිද? ඔබ හොඳට හිතලා බලන්න. සුගතියක යන්න පුළුවන්ද? අවාසනාවන්ත මරණයක් නේද ඒක? මේ මනුස්ස ජීවිතය අහිමි කරගෙන දුගතියක යනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට ගිනිගන්න ගෙදරකින් බේරගත්ත වටිනා දෙයක් Taman ජීවත් වෙන නිවස හදිසියෙ ගිනි ගන්නවා. එතකොට ඒ ගින්න මැද්දට පැනලා බේරගන්නේ ගෙයි තියෙන වටිනාම දේවල්. බුදුරජාණන් වහන්සේ අහනවා මේ විදිහට ගින්නෙන් බේරගත්ත වටිනා දෙයක් ආයමත් ඒ ගින්නට විසි කරන්න කැමති වෙනවද? නුවණ කල්පනාවක් තියෙන කෙනෙක්. නුවණ කල්පනාවක් තියෙන කෙනෙක් කිසි දවසක කැමති වෙන්නේ නැහැ ගින්නෙන් බේරගත්ත වටිනා දෙයක් ආපහු ඒ ගින්නට විසි කරන්න. ඔබටත් මටත් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ හරියට අර ගින්නෙන් බේරගත්ත වටිනා දේ වගේ දෙයක්. ඒ මොකද? සතර අපායේ මහගෙදර වගේ කරගෙන ඉන්න සත්වයා මේ පුංචි කාලයකට මේ මිනිස් ලෝකෙට ඇවිත් තියෙනවා. මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන රටාව අනුව කුසල් අකුසල් අපේ ජීවිත තුළ රැස් වෙනවා. එතකොට මේ මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනා තුළ අකුසල් නම් එන්න බලවත් වෙන්නේ. කුසල් පිරියෙනවා නම් ඒක ඊටමත් අවාසනාවන්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ
අර ගින්නෙන් බේරගත්ත දේ අර සතර අපායෙන් ටික කාලයකට අත්මිදලා මේ මනුස්ස ජීවිතයක් ලබාගත්තු කෙනා මේ මනුස්ස ජීවිතය Tamanගේම සිත කය වචනය වැරදි විදියට හසුරවල අහිමි කරගෙන මනුස්ස ජීවිතය අහිමි කරගෙන ආයමත් සතර පායට වැටෙනවා කියන්නේ අර ගින්නෙන් බේරගත්ත දේ ආපහු ඒ ගින්නට විසි කරා වගේ දෙයක් කියලා. නුවණ තියෙන කෙනෙක් බුද්ධිමත් කෙනෙක් තමන්ගේ යහපත කැමති කෙනෙක් කිසි දවසක කැමති වෙන්නේ නැහැ ගින්නෙන් බේරගත්තු දේ ආපහු ඒ ගින්නට විසි කරන්න. මේ මනුස්ස ජීවිතය අහිමි කරගෙන ආයමත් සතර පායට වැටෙන්න නුවණ තියෙන කෙනෙක් කැමති වෙන්නේ නැහැ. බුද්ධිමත් කෙනෙක් තමන්ගේ යහපත කැමති කෙනෙක් කිසි දවසක කැමති වෙන්නේ නැහැ. නමුත් අපිට දකින්න ලැබෙන්නේ මේ බහුල වශයෙන්ම මේ සමාජය තුළ බොහෝ දෙනෙක් වයසට යන්න මොකද වෙන්නේ? අර සඳුන් ගහක් මෝරනවා වගේ වටිනාකම එන්න වැඩි වෙනවද? එහෙම නැත්තම් අර මෝරන්න වටිනාකම අඩු වෙන ගස් තියෙනවා. ඒ වගේද? සමහර ගස් තියෙනවා මෝරන්න කල් යන්න පුළුන් වෙනවා. ඒක කිසි ප්‍රයෝජනයකට ගන්න බැරි වෙනවා. හැබැයි සඳුන් ගහක් මෝරන්න ඒකේ වටිනාකම එන්න වැඩි වෙනවා. සමහර මිනිස්සුන්ගේ ජීවිතත් ඔය වගේ. මොකද වෙන්නේ? වයසට යන්න වටිනාකම එන්න අඩු වෙනවා. ඒ මොකද? සිහිය පිරිහෙනවා, කල්පනාව නැහැ, මතක ශක්තිය නැහැ, තරහය ඇති වෙනවා, ද්වේෂය පාලනය කරගන්න බෑ, ද්වේෂය දුරු කරගන්න බෑ, පලිගන්න හිතෙනවා, එකට එක කරන්න හිතෙනවා, දෙඩි වෙනවා, මාන්නකාරකම ඇති කරගන්නවා, මාන්නය ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා, මසුරුකම ඇති වෙනවා. මේ වගේ අකුසල් එන්න තමන්ගේ හිත තුළ වර්ධනය වෙනවා. එතකොට බලන්න මේ මනුස්ස ජීවිතේ කොයි පැත්තටද යන්නේ? බුද්ධ ශාසනයක් මුණ ගැහිලා මේ මිනිස්සයා මොනවද කරගෙන තියෙන්නේ? ටිකක් හිතලා බලන්න. අපි එයත් එක්ක කතා කරලා බැලුවොත් ගොඩාක් දන් දීලා තියෙනවා. අවුරුදු ගාණක් සිල් රැකලා තියෙනවා. ධර්මය අහලා තියෙනවා. ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. පොත් බලලා තියෙනවා. බණ අහලා තියෙනවා. ධර්මයේ මතකක් තියෙනවා. එතකොට මෙහෙම දේ ස්වභාවයක් දකින්න ලැබුණත් අකුසල තමයි එන්න බලවත් වෙන්නේ. භාවනාත් කරලා තියෙනවා ඒ වගේ අය කතා කරලා බැලුවොත්. හැබැයි සිහිය දියුණු වෙලා නැහැ. එන්න සිහිය පෙරේලා. ඇයි එහෙම වෙන්නේ? ඒ සිහිය නෝන දියුණු කරගන්න ඕන අපිට ඕන විදිහට නෙමෙයි. අපිට ඕන විදිහට ඒක කරන්න බෑ. සිහි නෝන දියුණු කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලට. ඒ නිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපි තුල මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙන බව. මොකද්ද ප්‍රශ්නය? එන්න අපේ සිහි කල්පනාව දුර්වල වෙනවා. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. Taman දිහා බලන්න ඕන.
තමන් දිහා බලද්දි තමන්ට තේරෙනවා එන්න මතක ශක්තිය ටික ටික හීන වෙනවා, අඩු වෙනවා, දුර්වල වෙනවා. සිහිය දුර්වල වෙනවා. කරපු කියපු දේවල්, කතා කරපු දේවල් මොකුත් ඒවා මතක නැහැ. එතකොට මේ සිහිය දුර්වල වෙනකොට, කල්පනාව අඩු වෙනකොට, මතක ශක්තිය අඩු වෙනකොට ඔන්න අපි කලබල වෙන්න ඕන කාරණාවක්. මේක සතුටු වෙන්න කාරණයක් නෙමෙයි. ඔය යන්නේ හොඳ පැත්තට නෙමෙයි. ඔය පාරේ ඔබ දිගින් දිගටම ගියොත් මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ කුසල් සිතකින් නෙමෙයි. අකුසලයේ පිහිටපු සිතකින්. ඒ මොකද? අපේ හිතේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. බහුල වශයෙන්ම හිත කැරකි ගිහිල්ලා නවතින්නේ අපි අතින් සිද්ධ වුණු වැරදි, අඩුපාඩු, නරක දේවල් වල. අපේ හිත ආයෙමත් ගිහිල්ලා නවතින්නේ නැහැ අපි කරපු හොඳ දේවල් වල, යහපත් දේවල් වල, කුසල් වල. අපේ හිත බහුල වශයෙන් හිත ගිහින් පිහිටන්නේ නැහැ. හිත කැරකි නැවත ආපහු මතක් වෙන්නේ අපි අතින් සිද්ධ වුණු වැරදි, අඩුපාඩු, නරක දේවල් වල. මෙන්න මෙවැනි ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. එතකොට අපේ සිහි කල්පනාව දුර්වල වෙන්නේ, මතක ශක්තිය දුර්වල වෙන්නේ මොකක් නිසාද? අපි ඒක දියුණු කරලා නැති නිසා. අපි සිහි කල්පනාව දියුණු කරන වැඩපිළිවෙලක් අපේ ජීවිතය තුළ පුරුදු කරලා නැහැ. ඒ නිසා අපේ සිහි කල්පනාව එන්න දුර්වල වෙනවා, පිරිහෙනවා. ඒ පිරිහෙන්න මොකද වෙන්නේ? මේ සිහි කල්පනාව පිරිහෙන්න මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. අපේ සිත එන්න පටු වෙනවා. ඒක පළල් වෙන්නේ නැහැ සිත. සිත එන්න පටු වෙනවා. ඒ සිත පටු වුණාම මොකද්ද තියෙන ප්‍රශ්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටු සිත හරියට වතුර වේදුරුවක් වගේ කියලා. මේ පුංචි වතුර වේදුරුවකට ලුණු කැටයක් දැම්මොත් ඒ වතුර වේදුරුවම ඉක්මනින් ලුණු රස ගන්නවා. එතකොට අර සිහිනුවන දුර්වල වෙන්න සිත පටු වෙනවා. පටු වුණාට පස්සේ අර වතුර වේදුරුවක් පුංචි ලුණු කැටයකින් වතුර වේදුරුවම ලුණු රස වෙනවා වගේ සිතේ පුංචි අකුසලයක් හටගත්තත් ඒ පුංචි අකුසලයෙන් මුළු හිතම වහ ගන්නවා. අර ලුණු කැටයෙන් වතුර වේදුරුව ලුණු රස වුණා වගේ. පුංචි අකුසලයක් ඇති, පුංචි කාරණාවක් ඇති අපේ හිත මුළු හිත මේකෙන් වහ ගන්නවා. ඇයි? සිත පටුයි. සිත පළල් වෙලා නැහැ, අප්‍රමාණ සිතක් බවට පත් වෙලා නැහැ. ඇයි ඒ අප්‍රමාණ සිතක් බවට පත් වෙලා නැත්තේ? කුසලයක් තුළ සිත දියුණු කරලා නැහැ. එහෙම දියුණු කරන වැඩපිළිවෙලක් නැහැ ජීවිතේ. ඒ නිසා මොකද වෙන්නේ? සිත එන්න පටු වෙනවා. පටු වෙන්න පුංචි කාරණාවක් ඇති, පුංචි අකුසලයක් ඇති, පුංචි දෙයකට පුංචි තරහක් ඇති වුණත් ඇති ඒකෙන් හිත වහ ගන්නවා. පුංචි ආසාවක් ඇති වුණත් ඇති ඒකෙන් හිත වහ ගන්නවා. පුංචි අමනාපයක්, ගැටීමක් ඇති ඒකෙන් හිත වහ ගන්නවා. එතකොට මෙන්න මෙවැනි ස්වභාවයක් අපිට මේ අපේ සිත තුළ දකින්න තියෙනවා. මේ ස්වභාවය අපි හොඳින් තේරුම් ගන්න ඕන.
සිත පටු වෙන්න පුංචි අකුසලයකින් මුළු හිතම වහ ගන්නවා. සිත පටු වුණාට පස්සේ අපි කරපු කියපු හොඳ දේවල් කොච්චර තිබුණත් ඒව සිහි කරගන්න බෑ. අපි අතින් සිද්ධ වුණ යම් වැරදි අඩුපාඩු නරක දේවල් තියෙනවද? ඒව මතුවලා ආවහම අර මුළු හිතම වහ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න සිහි නැති වෙනවා. එයි බය වෙනවා. ඒ අකුසලයට එක්ක බය වෙනවා, තැති ගන්නවා. අසිහියෙන් මරණයටපත් වෙනවා. අකුසලයක් සමග. කොහෙද යන්නේ? සුගතියද දුගතියද? ගමන පැහැදිලි නේද? දුගතිය කරා යනවා කියන එක. දැන් අපි පාංශකෝලේ දුන්නට වැඩක් තියනවද? එයා ගියේ කොහෙද කියලා අපි දන්නවා. එයා හැසිරුණු විදිහට ගත කරපු ජීවිතේ ගත කරපු ස්වභාවය අනුව අපි දන්නවා මෙයා ගියේ කොහෙද කියලා. දැන් පාංශකෝලෙන් හිත වැඩක් තියනවද? පාංශකෝලෙ දෙන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. පාංශකෝලේ දෙන එක නොදෙන එක නෙමෙයි කතාව. මෙන්න මේ මරණය අවාසනාවන්ත එකක්. ඒ මරුණ විදිහ බලන්න. මරණයටපත් වුණු විදිහ බලන්න. එබඳු මරණයක්ද අපිට ඕන? බුද්ධ ශාසනයකින් අපි ඒකද කරගන්න ඕන? මනුස්ස ජීවිතයකින් අපි ඒකද කරගන්න ඕන? එනිසා මේ ප්‍රශ්නය හොඳට අපි තේරුම් ගන්න ඕන. ඔබේ සිහි කල්පනාව එන්න අඩු වෙනවා නම්, පිරිහෙනවා නම්, මතක ශක්තිය ඔබේ එන්න පිරිහෙනවා නම් ඉක්මනින් ඔබ මොකද කරන්න ඕන? මේ සිහි කල්පනාව දියුණු කරන වැඩපිළිවෙලක් තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕන. ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුළින් පමණයි මේ සිහි කල්පනාව දියුණු කරගන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් ක්‍රමයකින් මේ සිහිය දියුණු වෙන්නේ නැහැ. අපි වෙන දේවල් කර හිටියට සිහිය දියුණු වෙන්නේ නැහැ. සිහිය දියුණු කරගන්න නම් අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලට අපි සිහිය දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. අපි තුල දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක පැහැදිලි නේද ඔබට? මොකද මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතිව අපිට මේක ඉස්සරහට අරගෙන යන්න බෑ මේ වැඩපිළිවෙල. අපේ සිහිය එන්න දුර්වල වෙනවා නම් ඒ වගේම මතක ශක්තිය එන්න අඩු වෙනවා නම්, පිරිහෙනවා නම්, ද්වේෂය හිතේ හටගන්න අකුසල් පාලනය කරගන්න බැරි නම්, දුරු කරගන්න බැරි නම් මෙන්න මේ විදිහටම අපි මේ ජීවිතේ ඉස්සරහට යනවද? එහෙම නැත්නම් මේක වෙනස් කරගන්නවද කියන තීරණය දැන් ඔබ ගන්න ඕන. මේ විදිහටම මේක ඉස්සරහට යනවද? එහෙම නැත්නම් දැන් මම මේක වෙනස් කරගන්නවද කියන තීරණය ඔබ ගන්න ඕන. ඔබ කැමැත්තක් ඇති කරගන්න ඕන. මොකටද මේ කැමැත්ත ඇති කරගන්නේ? මෙන්න මගේ මේ සිහිය පිරිහෙනවා. මේ පිරිහෙන්න නොදී මේ සිහිය මම දියුණු කරගන්නවා කියන කැමැත්ත ඇති කරගන්න ඕන. මම මේ සිහිය දියුණු කරගන්න ඕන කියන කැමැත්ත ඇති කරගන්න ඕන ඉස්සෙල්ලම. මොකද කැමැත්ත නැතුව මේක කරන්න බෑ. පළවෙනි දේ තමයි කැමැත්ත. මොකද ඡන්දේ තමයි සියලු දේට මුල් වෙන්නේ. හොඳ වේවා නරක වේවා, කුසල් වේවා අකුසලයට වේවා. මේ දෙකටම මුල් වෙන්නේ ඡන්දයයි. එතකොට ඔබ යම් දෙයකටද කැමති ඔබ ඒක තමයි කරන්නේ.
ඒ නිසා දැන් ඔබ කැමති වෙන්න ඕන මේ සිහි කල්පනාව දුර්වල වෙන ස්වභාවය නැති කරගෙන තමන්ගේ සිහිය නුවණ වීරිය මේවා දියුණු කරගන්න කැමැත්ත ඇති කරගන්න ඕන. ඒ කැමැත්ත ඇති වුණොත් ඔබ මේක කරනවා. ඔබ මේකට කැමැත්තක් නැත්තම් ඔබ කිසි දවසක මේ සිහිය දියුණු කරන නුවණ දියුණු කරන අකුසල් දුරු කරගන්න වීරිය කරන කුසල් දියුණු කරගන්න වීරිය කරන එක පුරුදු කරන්නේ නැහැ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුතු දේ තමයි සිහි නුවණ දියුණු කරගන්න කැමැත්තක් ඇති කරගන්න. මේ පෙරහිලා යන සිත පෙරහෙන්න නොදී රැක ගන්න ඕන කියන කැමැත්ත ඇති කරගන්න. මෙන්න මේ කැමැත්ත බලවත් විදිහට ඇති කරගන්න ඕන. ඡන්දය. එතකොට මේක මුල් වෙනවා. මේක නිකම්ම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට අයිති දෙයක්. සතර ඉර්ධිපාද කියලා ඔබ අහලා තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා ඉර්ධිපාද 4ක්. එතකොට මේක නිකම්ම දෙයක් නෙමෙයි. මේක ගැඹුරට යනවා. ඡන්ද ඉර්ධිපාදය කියන දේ ගොඩාක් ගැඹුරට යන කාරණාවක්. හැබැයි අපි මේක ඉර්ධිපාදයක් වෙන දෙයක් කියලා අපි දැනගෙන මෙතනින් පටන් ගන්න ඕන. එතකොට මේක අපි කොතනින් හරි පටන් ගන්න ඕනනේ. එතකොට එකපාරට අපිට ගැඹුරුම තැනට යන්න බෑ. හැබැයි අපි මෙතන පුංචි තැනකින් පටන් ගන්න ඕන. පුංචි තැනකින් හරි පටන් ගත්තොත් අපිට ටික ටික යම් දවසක අර ගැඹුර කරා යන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඡන්ද ඉර්ධිපාදේ, චිත්ත ඉර්ධිපාදේ, විරිය ඉර්ධිපාදේ, විමර්ශා ඉර්ධිපාදේ කියන තැනට යන්න පුළුවන්. අපි මේ ඡන්දය බලවත් විදිහට අපේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන. කැමැත්ත ඇති කරගන්න ඕන බලවත් විදිහට. ඒක අද ඉඳලා පටන් ගන්න ඕන. මොකටද ඡන්දය ඇති කරගන්නේ? ඒ කැමැත්ත තියෙන්නේ මොකටද? මේ තමන්ගේ සිත පිරිසිදු කරගන්න කැමැත්තක් තියෙනවා. මේ කෙලිටි වෙන්න නොදී මේ සිත රැකගන්න කැමැත්තක් තියෙනවා. සිහිය පෙරහෙන්න නොදී සිහිය දියුණු කරගන්න කැමැත්තක් තියෙනවා. වීරිය දියුණු කරගන්න කැමැත්තක් තියෙනවා. නූපන් අකුසල් නූපදවන්න කැමැත්තක් තියෙනවා. උපන් අකුසල් දුරු කරගන්න කැමැත්තක් තියෙනවා. නූපන් කුසල් උපදවා ගන්න කැමැත්තක් තියෙනවා. උපන් කුසල් දියුණු කරගන්න කැමැත්තක් තියෙනවා. යහපත අයහපත තේරුම් අරගෙන අයහපත දුරු කරලා යහපත පුරුදු කරන්න ඕන කියන කැමැත්තක් තියෙනවා. සේවනය කළ යුතු දේ සේවනය නොකළ යුතු දේ නුවණින් හඳුනාගෙන සේවනය නොකළ යුතු දේ බැහැර කරලා සේවනය කළ යුතු දේ සේවනය කරන්න කැමැත්තක් තියෙනවා. වැඩි යුතු දේ වඩන්නත් බැහැර කළ යුතු දේ බැහැර කරන්නත් කැමැත්තක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරය දුරු කරලා යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න කැමැත්තක් තියෙනවා. සිහිනුවන දුර්වල වෙන පෙරහෙන යම් වැඩපිළිවෙලක් අපේ ජීවිතය තුළ තිබුණාද ආනේ වැඩපිළිවෙල අත්හැරලා සිහිනුවන දුර්වල වෙන යම් වැඩපිළිවෙලක් තිබුණාද ඒක අත්හැරලා සිහියත් නුවණත් වීරියත් දියුණු වෙන යම් වැඩපිළිවෙලක් තේනවද ආනේ වැඩපිළිවෙල තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. ආන්ගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව දියුණු කරගන්න කැමැත්තක් තියෙනවා.
දුස්සීල බව අත්හැරලා සිල්වත් වෙන්න කැමැත්තක් තියෙනවා. මසුරුකම අත්හැරලා මසුරු නැති සිතක් ඇති කරගන්න කැමැත්තක් තියෙනවා. ලෝභ සිත අත්හැරලා අලෝභ සිතක් ඇති කරගන්න කැමැත්තක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කැමැත්ත ඇති කරගන්න ඕන ඉස්සෙල්ලම. පළමුවෙනි දේ තමයි ඡන්දය, කැමැත්ත. මේක බලවත් විදිහට ඔබේ සිත තුළ ඇති කරගන්න ඕන. මේ කැමැත්ත ඔබේ හිත තුළ බලවත් විදිහට ඇති කරගත්තොත් ඔබව නවත්තන්න, මේ කුසල් දහම් දියුණු කරගන්න එක ඔබේ ජීවිතය තුළ නවත්තන්න කාටවත් බෑ. ඔබ ඒක කරනවාමයි. ඒ මොකද ඔබ කැමති ඒකට. ඒ නිසා ඔබ මේ කැමති දේ කරනවා. මේකට කැමැත්ත විතරක් තිබෙලා බෑ. තව දෙයක් එකතු වෙන්න ඕන. කැමැත්තත් එක්කම තියෙන්න ඕන අදිෂ්ඨානය. අදිෂ්ඨානයක් තියෙන්න ඕන. බලවත් හිතක් තියෙන්න ඕන. ඒ බලවත් අදිෂ්ඨානය තමයි අපි මේකට තල්ලු කරන්නේ. අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට යන්න අපිව තල්ලු කරන්නේ, අපිට අරගෙන යන්න පුළුවන් වෙන්නේ මේ වැඩපිළිවෙල දිගින් දිගට මේ අදිෂ්ඨානය තිබ්බොත්. ඡන්දේ තිබ්බට විතරක් මදි. ඡන්දය නැතුවත් බෑ. ඡන්දයත් අනිවාර්යයෙන්ම ඕන. ඡන්දයත් සමගම තියෙන්න ඕන දේ ඊළඟ දේ තමයි අදිෂ්ඨානය. අදිෂ්ඨානය තියෙන්න ඕන. දැන් බලන්න බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ ඉඳලා, අපි එතනින් එහා කතා කරන්නේ නැතුව එතනින් මෙහා බලන්න. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් දවසේ ඉඳලා සම්මා සම්බුද්ධත්වයට පත්වන තුරු එකම අදිෂ්ඨානයකින් ආවා. මේ අදිෂ්ඨානය කියන එක අපිට අපේ ජීවිතය තුළ ඇති කරගන්න හරි අමාරු දෙයක්. කාලෙකද තියෙනවා, කාලෙකද නැති වෙනවා. මේක තමයි අපේ හිතේ ස්වභාවය. එතකොට මේ දුර්වලකම අපි හඳුනගෙන අපි ඒක ජය ගන්න ඕන. මේ අදිෂ්ඨානය බිඳුනොත්, නැති වුණොත් අපිට මේ සිත පිරිසිදු කරන, මේ සසරෙන් නිදහස් වෙන මාර්ගය අහිමි වෙලා යනවා. ඒ නිසා අපි මේ අදිෂ්ඨානය අපේ ජීවිත තුළ බලවත් විදිහට ඇති කර ගන්න ඕන. කැමැත්තක් තියෙනවා නම් ඔබට සිහිය දියුණු කර ගන්න ඕන කියලා, ආන්නේ කැමැත්තත් සමගම බලවත් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මම මේ සිහිය දියුණු කරන වැඩපිළිවෙල මගේ ජීවිතය තුළ පුරුදු කර ගන්නවා කියන අදිෂ්ඨානය බලවත් විදිහට තියෙන්න ඕන. දෙඩි හිතක් තියෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක චිත්ත ඉද්ධිපාදයක් හැටියටත් තියෙනවා. ඒක ඉද්ධිපාදය කියන එක මේක සරල දෙයක් නෙමෙයි. ඉද්ධිපාදේ මේ වගේ සරල දෙයක් නෙමෙයි. ගොඩාක් ගැඹුරට යන දෙයක්. හැබැයි අපි මේ සරල තැනකින් අල්ල ගන්න ඕන අපිට පුළුවන් විදිහට. ඒ විදිහට අල්ලගෙන අපි මේක ඉස්සරහට යන්න ඕන. එතකොට බලන්න මේක පටන් ගත්ත තැන ඉඳලා, පටන් ගන්න තැන ඉඳලා පළමුවෙනි පියවරේ ඉඳලා මේවා තියෙන්න ඕන. ඡන්දය තියෙන්න ඕන, කැමැත්ත තියෙන්න ඕන. ඒ වගේම අදිෂ්ඨානය තියෙන්න ඕන. ඒ බලවත් අදිෂ්ඨානය තුළ තමයි ඔබ සිහිය දියුණු කරගන්නේ. නුවණ දියුණු කරගන්නේ. සිහියෙන් දකිනවා. ඔබ සිහියෙන් ඉන්නවා හැම වෙලාවෙම. සිහිය පවත්වනවා. ඒ සිහිය පවත්වන්න නම් නිරන්තරයෙන් සිහිය පවත්වන්න ඔබට බලවත් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. කැමැත්තත් සමග සිහිය පවත්වන්න ඕන කියන කැමැත්තත් සමග සිහිය පවත්වන්න ඕන කියන බලවත් අදිෂ්ඨානය තියෙන්න ඕන. එතකොට ඒ අදිෂ්ඨානය තියෙන්න ඕන. ඒ වගේම
සිහිය දියුණු කරගන්න ඕන කියන කැමැත්ත අදිෂ්ඨානයත් සමග තව දෙයක් එකතු වෙන්න ඕන. වීරියෙන් තමයි ඒක කරගෙන යන්නේ. ඉස්සරහට අරගෙන යන්නේ වීරියෙන්. ඡන්දේ තියෙනවා, කැමැත්ත තියෙනවා. බලවත් අදිෂ්ඨානයකුත් තියෙනවා. සිහිය දියුණු කරගන්න ඕන කියලා බලවත් හිතක්, දැඩි අදිෂ්ඨානයක් තියෙනවා. හැබැයි ওই දෙකම තිබ්බට වීරිය නැතුව මේක කරගන්න බෑ. වීරිය නැතුව මේක ක්‍රියාවට නංවන්න බෑ. වීරියෙන් තමයි මේක ක්‍රියාවට නංවන්නේ. එතකොට සිහිය දියුණු කරගන්න ඕන කියලා කැමැත්තක් තියෙනවා. අදිෂ්ඨානයක් තියෙනවා. අන්න ඒ සඳහා යම් වීරියක් තියෙනවා. අන්න ඒ වීරිය මත තමයි අර අසිහියෙන් ඉන්න ස්වභාවය දුරු කරලා සිහිය පවත්වන්නේ. එතකොට බලන්න මේ එකින් එකට මෙන්න මේවා නැතුව අපිට මේ නිවන් මඟ හෝ සිහිය දියුණු කරන වැඩපිළිවෙල දිගින් දිගට සාර්ථකව කරගෙන යන්න බෑ. මේ අවශ්‍ය දේවල් හරියට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළේ නැති වුනහම තමයි අපි ධර්මයේ හැසිරුණාට ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි. ඒ නිසා මෙන්න මේවා තමයි මේ ධර්මයේ හැසිරෙන්න තියෙන මූලික දේවල්, පදනම. ඒ පදනම සකස් කරගන්න. දැන් අපිට හිතේ ඇති වෙන තරහ දුරු කරගන්න. මෛත්‍රී කරුණාව ඇති කරගන්න. මේක ඕන. දැන් හිතේ තරහක් ඇති වෙනවා නම්, නිරන්තරයෙන් ද්වේෂයෙන් පීඩා විඳිනවා නම්, ඒ ද්වේෂය දුරු කරගන්න ඕන කියන කැමැත්ත ඕන. ඒ ද්වේෂය දුරු කරගන්න ඕන, බැහැර කරගන්න ඕන, මේ ද්වේෂය හටගන්න ස්වභාවය නැති කරගන්න ඕන කියන බලවත් අදිෂ්ඨානය තියෙන්න ඕන. අන්න එතකොට තමයි මේ දෙකත් එක්ක වීරිය එකතු වුණාට පස්සේ තමයි අන්න ගැටෙන අරමුණක් එනකොට ඒ අරමුණ ඉදිරියේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වීරිය තිබ්බොත්, ඒ වීරිය යොදවා ගන්න මේ විදිහට යහපත අයහපත වෙන් කරලා හඳුනා ගන්න මෙතෙන්ට එකතු වෙන්න ඕන තව නුවණ. ඡන්දය තියෙන්න ඕන, කැමැත්ත, අදිෂ්ඨානය තියෙන්න ඕන. ඒ වගේම නුවණ තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. මෙන්න මේවා එකතු වුණොත් තමයි ඔබට මේ සිහිය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. බලන්න ටිකක් කල්පනා කරලා මේවා නැතුව සිහිය දියුණු කරගන්න පුළුවන් වෙයිද කියලා. බලවත් කැමැත්තක් නැත්තම් පුළුවන්ද? බලවත් අදිෂ්ඨානයක් නැත්තම් ඒක පුළුවන්ද? අපිට මේ විනාඩි 15ක් වාඩි වෙලා භාවනා කරන්න බලවත් අදිෂ්ඨානයක් නැත්තම් පුළුවන්ද බලන්න? පුංචි දෙයක් බලන්න, නිකන් දානයක් දෙන්න. දවසක් සෙල් සමාදන් වෙලා ඉන්න. පුළුවන්ද බලන්න? අදිෂ්ඨානයක් තියෙන්න ඕන. කැමැත්තක් තියෙන්න ඕන, අදිෂ්ඨානය තියෙන්න ඕන. ඒ වගේම නුවණ තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. මෙන්න මේවා එකතු වුණොත් ඔබේ හිතේ හටගන්න අකුසලය ඔබට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය තැනට අපි මේ ධර්ම මාර්ගය දියුණු කරගෙන යන්න නම් අපි මෙන්න මේ පදනම සකස් කරගන්න ඕන ඉස්සෙල්ලම. එතකොට මේ හැම දෙයක්ම කරන්න අපිට තියෙන්න ඕන ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනය කෙරෙහි අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕන. එතකොට ශ්‍රද්ධාව මේ හැම දෙයකටම මුල් වෙනවා. මොකද අපි මෙලොව ගැන විශ්වාස කරන්නේ, පරලොව ගැන විශ්වාස කරන්නේ, නිවන ගැන විශ්වාස කරන්නේ, සතර පාය ගැන විශ්වාස කරන්නේ, දෙව්ලොව ගැන විශ්වාස කරන්නේ, බඹලොව ගැන විශ්වාස කරන්නේ, මේ නැවත උපතක් ගැන විශ්වාස කරන්නේ, මේ හැම දෙයක් ගැන විශ්වාස කරන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කෙරෙහි තියෙන විශ්වාසය නිසා, පැහැදීම නිසා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ මතයක් නෙමෙයි.
උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ ලෝකේ මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙනවා. මේ ලෝක ස්වභාවය උන්වහන්සේ අවබෝධ කරගත්තා. ආන්නේ අවබෝධ කරගත්ත ලෝක ස්වභාවය තමයි උන්වහන්සේ මේ ප්‍රකාශ කළේ දේශනා කළේ. දෙවි මිනිස් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙනවා. කුසලයේ කියන්නේ මේකයි, අකුසලයේ කියන්නේ මේකයි. ඒ අකුසලයේ රැස් වෙන්නේ මෙහෙමයි, කුසලයේ උපදවා ගන්න මෙහෙමයි, කුසල් දියුණු කරගන්න මෙහෙමයි කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. මේ උන්වහන්සේගේ අවබෝධය තමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට උන්වහන්සේ ඒ අවබෝධ කරගත්තු දේ ලෝකයට ප්‍රකාශ කළා, දේශනා කළා. අන්න ඒක තමයි ධර්මය කියන්නේ. එතකොට බලන්න මේ උන්වහන්සේගේ අවබෝධය ධර්මයේ හැටියට උන්වහන්සේ ප්‍රකාශ කළා, දේශනා කළා. අන්න ඒක අපිට අහන්න ලැබුණා. අන්න දැන් අපිට ඒ බුද්ධ වචනය කියන අපිට විශ්වාසයක් ඇති වුණා, පැහැදීමක් ඇති වුණා, ප්‍රසාදයක් ඇති වුණා. අන්න ඒ පැහැදීම මුල් කරගෙන මොකද කරන්නේ? අපි දන් දෙනවා, පින් කරනවා, සිල්වත් වෙනවා, භාවනා කරනවා, අකුසලයෙන් වළකිනවා, කුසලයේ පුරුදු කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ අර බුද්ධ වචනය කෙරෙහි තියෙන විශ්වාසය නිසායි. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළ තියෙන්නේ මොකද්ද? උන්වහන්සේගේ අවබෝධයයි. ආන්නේ ඒ ගැනයි එතකොට පැහැදීම තියෙන්නේ. මොකද්ද? ඒ පැහැදීම සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. අන්න ශ්‍රද්ධාව තියෙන්නේ මොකක් ගැනද? තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන. අන්න අවබෝධය තමයි උන්වහන්සේ මේ දේශනා කළේ. එතකොට අන්නේ අවබෝධය ගැන උන්වහන්සේ දේශනා කරපු අවබෝධය ගැන අපිට තියෙන විශ්වාසයක්. ඒ විශ්වාසයෙන් මුල් කරගෙන තමයි අපි මේ ධර්මයේ පුරුදු කරන්නේ, පුහුණු කරන්නේ. එතකොට අපිට තියෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක්, ඒ අවබෝධය තුලින් දේශනා කරපු ධර්මයේ ගැන පැහැදීමක් තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ පුරුදු කරලා ප්‍රතිඵල ලබාගත්, මේ සිත පිරිසිදු කරගත්ත, නිකලස් ජීවිතයක් ඇති කරගත්ත ඒ ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ විශ්වාසය අපිට මුල් වෙනවා, පැහැදීම මුල් වෙනවා, ශ්‍රද්ධාව මුල් වෙනවා. මේ සෑම දෙයක් මේ නිවන් මඟ තුල මේ සිත පිරිසිදු කරන වැඩපිළිවෙල තුළ, සිහිය දියුණු කරන වැඩපිළිවෙල තුළ, නුවණ දියුණු කරන වැඩපිළිවෙල, වීරිය දියුණු කරන වැඩපිළිවෙල, චිත්ත සමාධිය දියුණු කරන වැඩපිළිවෙල පහසුවෙන් කරගෙන යන්න අපිට මේ ශ්‍රද්ධාව, පැහැදීම මුල් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ විදිහට අපේ ජීවිතය තුළ පැහැදිලි ගමනක් යන්න අපි අදිෂ්ඨානය බලවත් කරගන්න ඕන, ඡන්දය බලවත් කරගන්න ඕන, අදිෂ්ඨානය බලවත් කරගන්න ඕන. මේ සිහිනෝන වීරිය මේවා බලවත් කරගන්න ඕන. බලවත් කරගෙන අපි දවසින් දවස මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දියුණු වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. පිරිහෙන කෙනෙක් බවට පත් වෙන්න නෙමෙයි ඕන. දියුණු වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ දියුණු වෙන්න නම් අපි ප්‍රායෝගිකව මේ දහම් වැඩපිළිවෙල තුළ පුහුණු වෙන්න ඕන. ඒ නිසා මේ ප්‍රායෝගික වැඩපිළිවෙල අපි සරල තැනකින් පටන් ගන්න ඕන. ඒ සරල තැනකින් පටන් ගන්නෙ කොහොමද? අපි ඒකට යොදා ගන්න ඕන අපි හැම දෙනෙකුටම ඊටමත් ප්‍රකට දෙයක්. ඒ ප්‍රකට දෙයක් අපි යොදා ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රකට දේ ඔස්සේ සියුම් කාරණාවලට යන්න. එහෙම නැතුව අපි එකපාරට ගොඩාක් සියුම් දේවල් දහම් කරුණු විමසන්න පටන් ගත්තොත් අපිට ඒ සියුම් කරුණු තේරුම් ගන්න පහසු නෑ. අපිට පහසුවෙන් පුළුවන්කම තියෙනවා අපි හැම කෙනෙකුටම ප්‍රකට දෙයක් අල්ලගත්තොත් ඒ ප්‍රකට කාරණාව මුල් කරගෙන ඒක ඔස්සේ අපිට ගැඹුර කරා යන්න පුළුවන්. එකින් එක ගොඩාක් දේවල් වලට අවධානය යොමු කරන්න ඕන නෑ මුලින්ම.
අපි මේ පැහැදිලි කරලා දෙන වැඩපිළිවෙල ඔබ විශ්වාසයෙන් පුරුදු කළොත් ටික කාලයක් පුරුදු කරලා බලන්න. ඔබට ඒකාන්තයෙන්ම යහපතක් සලස ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේකෙදි පැහැදිලි කරලා දෙන්නේ ඔබට එක කාරණාවක් පිළිබඳව ඔබේ සිහිය යොමු කරන්න ඔබ පුරුදු කරන්න ඕන. කොහොමද ඒක කරන්නේ? දැන් අපි හැම දිනෙකටම ප්‍රකට දෙයක් තමයි සිතේ හටගන්නා ද්වේෂය, තරහ, අමනාපය, ගැටීම මේ වචන ඔක්කොගෙම කියන්නේ එකම චිත්ත ස්වභාවයක්. එතකොට මේ චිත්ත ස්වභාවයක් කියන එක අපි තේරුම් ගන්න ඕන. ගැටීමක් ඇති වුණා නම්, අමනාපයක් හිතේ ඇති වුණාම මේ එකම ස්වභාවයක් තියෙන. අපේ අමනාපය කියන්නේ ගැටීමමයි. එතකොට මෙන්න මේ චිත්ත ස්වභාවය අපි හොඳින් තේරුම් ගන්න ඕන. අපේ හිතේ ද්වේෂයක් ඇති වුණාම ඒ චිත්ත ස්වභාවය අපි හොඳින් වටහා ගන්න ඕන. මෙන්න මේ ගැන දැන් ද්වේෂය ඇති වෙන්නේ කොහේද? සිතේ. සිතේ හටගන්නේ. එතකොට සිතේ ගැටීමක් ඇති වෙනවා නම්, අමනාපයක් ඇති වෙනවා නම්, තරහක් ඇති වෙනවා නම්, ද්වේෂයක් ඇති වෙනවා නම් ආන්න ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. එතකොට ඔබේ අවධානය යොමු කරගෙන ඉන්නේ ඔබ සිත දිහා බලන්න. ඔබ සිහියෙන් මොකද කරන්නේ? සිත දිහා බලාගෙන ඉන්නේ. ඔබ එක කාරණයකට තමයි අවධානය දෙන්නේ. හිතේ ගැටීමක් ඇති වෙන්නේ යම් වෙලාවකද ඒ වෙලාව මුලින්ම හඳුන ගන්නවා. දැන් පළවෙනි පියවර ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? හිතේ තරහක් ඇති වෙනවද? අමනාපයක් ඇති වෙනවද? ගැටීමක් ඇති වෙනවද? තරහක් ඇති වෙනවද? ද්වේෂයක් ඇති වෙනවද? යම් වෙලාවකද ඇති වෙන්නේ. ඒ ඇති වෙන ද්වේෂය සිත ඔබ දකින්න, හඳුන ගන්න. මෙන්න දැන් මගේ සිතේ තරහක් ඇති වුණා. දැන් මගේ සිතේ මෙන්න තරහක් ඇති වුණා. හේතුව මොකද්ද? පුංචි දෙයක් වෙන්න පුළුවන්, ලොකු දෙයක් වෙන්න පුළුවන්. හිතේ තරහක් ඇති වුණා නම් අන්න ඒක ඔබ දැනගන්නවා. ඒක දැනගන්න නම් ඔබ සිහිය යොමු කරගෙන ඉන්න ඕන තමන්ගේ සිත දිහාවට. එතකොට සිහිය සිතට යොමු කරගෙන සිත පිළිබඳව යොමු කරගත් සිහියෙන් වාසය කරද්දී සිතේ තරහක් ඇති වෙනවා නම් ඔබට අන්න ඒ මොහොතේදී මේක දකින්න පුළුවන්. එතකොට ඔබ මේ විදිහට දවස පුරා එකපාරට මේක දවස පුරා කරන්න බැරි වෙන්න පුළුවන්. ඔබට දවසට එක සැරයක් දෙසරයක් හරි මේක ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. මොකද මේක කරන්න ඔබට තියෙනවා ඡන්දයක් තියෙනවා, කැමැත්තක්, ඒ වගේම අදිෂ්ඨානයක් තියෙනවා, ඒ වගේම නුවණක්, වීරියක් තියෙනවා. මේ මුල් කරගෙන තමයි දැන් මේ ටික කරගෙන යන්නේ ඉස්සරහට. එතකොට ඒ විදිහට අර අදිෂ්ඨානයෙන්, කැමැත්තෙන් සිත දිහා බලාගෙන ඉන්නකොට තමන්ට පේනවා තමන්ගේ හිතේ පුංචි ගැටීමක් ඇති වුණත් සමහර වෙලාවට ඔබ මේ අහක බලාගෙන ගිහිල්ලා කකුල ගලක හැපෙනවා. මොකද වෙන්නේ? හිතේ ගැටීමක් හට ගන්නවා. එතකොට ඒකට මුල්ුනේ කවුද? කවුරුවත් නැහැ. තමන්ගේ නොසලකිල්ල. හැබැයි හිතේ ගැටීමක් ඇති වෙනවා, තරහක් ඇති වෙනවා, අමනාපයක් ඇති වෙනවා. තමන්ගේ ක්‍රියාව ගැනම තමන්ට පසුතැවීමක් ඇති වෙනවා, ගැටීමක් ඇති වෙනවා. එතකොට බලන්න අන්න ඒ වගේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඔබ ඒක දකින්න ඕන. ඒ ගැටීම ඇති වෙන්නේ කොයි වෙලාවේද? තරහ ඇති වෙන්නේ කොයි වෙලාවේද? ඔබ ඒක දකින්න ඕන. සමහර වෙලාවට ඔබ කුස්සියේ පාන්දර නැගිටලා උයනවා වෙන්න පුළුවන්. ඒ කටයුතු කරද්දී සමහර වෙලාවට හිතේ අමනාපයක් තියාගෙන gedara අනිත් ඔක්කොම නේද මම තනියම නැගිටලා මේවා කරන්න ඕන, උයන්න ඕන කියලා මෙහෙම ගැටීමෙන් කරනවා. හැමදාම මේවා කරන්න ඕන කියලා මෙහෙම ගැටීමෙන් කරනවා. ඔබ එහෙම කුස්සියේ වැඩ කරන අතරේ සමහර වෙලාවට
තව කෙනෙක් තේක බීපු කෝප්පේ ගෙනල්ලා තියලා යන්න පුළුවන්. ඔබට ඒක දැකපු ගමන් මොකද වෙන්නේ? හිතේ ගැටීමක් ඇති වෙනවා. බලන්න නිකන් හිතලා. එතකොට ගෙදර අපිරිසුදු වෙලා තියෙනවා. අතුපතු ගාන්නේ නැහැ, පිරිසුදු කරන්නේ නැහැ කවුරුත්. අනිත් අය නොදැක්කා වගේ ඉන්නවා. මොකද වෙන්නේ බලන්න? හිතේ ගැටීම ඇති වෙනවා. තරහ ඇති වෙනවා. අමනාපය ඇති වෙනවා. අර ඉන්න පිරිස කෙරෙහි. එතකොට බලන්න මේ වගේ අපේ හිතේ පුංචි පුංචි දේවල් වලට කොයිතරම් හිතේ ගැටීම් හට ගන්නවද? තරහ ඇති වෙන අවස්ථා කොච්චර තියෙනවද කියලා. මෙන්න මේ වගේ මේක ප්‍රකටයි. හැම දිනෙකටම ප්‍රකටයි. මේ ප්‍රකට කාරණාව ගැන මේ කාරණය ගැන විතරයි බලන්නේ. පටන් ගනිද්දි මේක විතරයි බලන්නේ. එතකොට ඊළඟට මොකද්ද කරන්න කියලා අපි ඉස්සරහට කතා කරමු. එතකොට මේකේ තව විග්‍රහ කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ද්වේෂ සිත පිළිබඳව සරලව විග්‍රහ කරගන්න ඕන දේවල් තව ගොඩාක් තියෙනවා. අපි ඒව එකින් එක ඉස්සරහට පැහැදිලි කරලා දෙනවා. කොහොමද තේරුම් ගන්න කියලා. මේ පළවෙනි පියවර ඔබ පුරුදු කරන්න ඕන. පුහුණු කරන්න ඕන. ඒක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්න ඕන. එතකොට තමයි අපිට ඊළඟ පියවරට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊළඟට තේරුම් ගන්න ඕන දේ තව එකක්. එතකොට මේකට තමයි ඊළඟ තව එකක් එකතු කරගන්නේ. එහෙම නැතු ගොඩාක් දේවල් එකපාර කිව්වහම ඔබට ඒක එකපාරට සිහිය යොමු කරන්න බෑ. මොකද ඔබ ඒක පුරුදු කරලා නැහැනේ. ඒ නිසා ඔබ පළවෙනි පියවර හැටියට මොකද කරන්න ඕන? මේ සිතේ යම් වෙලාවක ගැටීමක්, අමනාපයක්, තරහක්, ද්වේෂයක් හට ගන්නවාද? ආනේ මොහොතේ ඒක හඳුනා ගන්න. සමහර වෙලාවට බලන්න ඔබ ඉස්සරහා ඉන්න කෙනත් එක්ක ඔබ පාරේ යනකොට කෙනෙක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන කෙනා ඉදිරියට හම්බ වෙන කෙනා සමග ඔබ කතා කරනවා. හැබැයි හිත ඇතුලේ තියෙනවා මේ කතා කරන්න අකමැත්තක්, අමනාපයක්. ඒ වුණත් හිනහ වෙලා කතා කරනවා. බලන්න එතකොට ඔබ ඇතුලෙන් ගැටුණු සිතින් ඉන්නේ. හැබැයි ඒක පෙන්වන්නේ නැහැ. බලන්න ඔබ තුළ තියෙනවද ඍජු බව? නෑ නේද? ඒකට තමයි වක්‍ර ගතිය කියලා කියන්නේ. වක්‍ර ගති අපේ හිත තුළ තියෙනවා. ඇද ගති, වක්‍ර ගති අපේ සිත් තුළ තියෙනවා. මෙන්න මේවා ඍජු කරගන්න පුළුවන්. මේ ඇද ගැති, වක්‍ර ගති මේවා අත්හැරලා මේ සිත ඍජු කරන්න නම්, ඍජු සිතක් හදාගන්න නම් සිත දිහා බලන්න ඕන. සිත දිහා බලන්නේ සිහියෙන්. වෙන ක්‍රමයකින් නෙමෙයි. සිත දිහා බලන්නේ. එතකොට මේක බලන්නේ ළඟ ඉන්න කෙනාගේ ගැන නෙමෙයි. ළඟ ඉන්න කෙනාගේ හිත දිහා නෙමෙයි බලන්නේ. තමන්ගේ හිත දිහා. දහම් කැඩපත අල්ලන්නේ තමන් දිහාවට. ළඟ ඉන්න කෙනාට නෙමෙයි, ඉස්සරහා ඉන්න කෙනාට නෙමෙයි දහම් කැඩපත අල්ලන්නේ. එතකොට තව කෙනෙක්ගේ හිතේ තරහක් ඇති වුණා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්, එයා ඒක විසඳ ගන්න ඕන. එතකොට තමන්ගේ හිතේ ගැටීමක්, තරහක්, අමනාපයක් ඇති වුණා නම් අන්න ඒක හඳුන ගන්න ඕන. ඒකයි තමන් හඳුන ගන්න ඕන. ඒක හඳුනගෙන ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරලා ඒ දේවල් පුරුදු පුහුණු කරගන්න උත්සාහ කරමු. ඒ නිසා මේ පියවර හොඳින් කරගෙන යන්න ඔබ බලවත් කැමැත්තක් ඇති කරගන්න, බලවත් අදිෂ්ඨානයක් ඇති කරගන්න, දැඩි වීරියක් ඇති කරගන්න, නුවණින් හඳුනගන්න. පුරුදු කළ යුතු දේ, පුරුදු නොකළ යුතු දේ, සේවනය කළ යුතු දේ, සේවනය නොකළ යුතු දේ, වැඩි යුතු දේ, නොවැඩිය යුතු දේ නුවණින් දකින්න. ඊළඟට අපි ඔබට කියලා දෙනවා සිහියත්, නුවණත්, වීරියත් පාවිච්චි කරලා මේ සිතේ හටගන්න ද්වේෂය, තරහ, අමනාපය, ගැටීම දුරු කරගන්නේ කොහොමද කියන කාරණාව. එතකොට ඒකට පාවිච්චි කරන්නේ අපි මොනවද?
සිහියත් නුවණත් වීරියත් මෙන්න මේවයින් තමයි අපිට මේ සිත පිරිසිදු කරන මාර්ගය නිවන් අවබෝධ කරන මාර්ගය සම්පූර්ණයෙන්ම වඩන්න තියෙන්නේ දියුණු කරන්න තියෙන්නේ පුරුදු කරන්න තියෙන්නේ මොනවෙන්ද සිහියත් නුවණත් වීරියත් කියන කරුණ තුනෙන් මේක තමයි වැඩපිළිවෙල. එතකොට අපි කියලා දෙන්නේ මේ අයෝනිසෝ මනසිකාරයේ මුල් කරගෙන සිතේ හටගන්න මේ द्वේෂය ඒ අයෝනිසෝ මනසිකාරයේ නිසාම තව තවත් වර්ධනය වෙන්නට ඉඩ නොදී සිහියත් නුවණත් වීරියත් පාවිච්චි කරලා ඒ අයෝනිසෝ මනසිකාරයෙන් හටගත් द्वේෂය දුරු කරගන්නේ කොහොමද යෝනිසෝ මනසිකාරයේ තුලින් කියලා. අපි ඒක පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ විදිහට ඔබ යම් වැඩපිළිවෙලක් ජීවිතය තුළ පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් ඔබ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තයි. ඉතින් ඔබව ධම්මානුධම්ම ප්‍රතිපදාව වෙත යොමු කිරීම තමයි අපගේ එකම අරමුණ. ඒ මක් නිසාද අපි කැමති නෑ කිසිම කෙනෙක් අසිහියෙන් යුක්තව අකුසලයට යට වුණ සිතෙන් මරණයටපත් වෙලා දුගතිය යනවට මේ නිවන් මඟ අහිමි කරගෙන සසරට ආයමත් වැටිලා මේ සසරේ කෙලවරක් නොපෙනෙන සසරේ ඇවිදගෙන යනවට අපි කැමති නෑ. ඒ නිසා මේ අපි පැහැදිලි කරලා දෙන වැඩපිළිවෙල ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට මේ වැඩපිළිවෙල තුල යම් අපැහැදිලි බවක් තියෙනවා නම් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඔබට මේ වැඩපිළිවෙල තව තවත් පැහැදිලි කරලා දෙන්න අපි සෝදානම්. ඔබ හැම දිනාටම කිසිම කරදරයකින් බාධාවකින් තොරව බලවත් කැමැත්තක් ඇති කරගෙන අදිෂ්ඨානය බලවත් කරගෙන සිහියත් නුවණත් වීරියත් යොදාගෙන මේ උතුම් දහම් මඟ දියුණු කරගන්න උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.